අද මම ටිකක් උදෙන් නැගිට උදෙන් කියන 7:00ට අතර ටයිම් එකේ තමයි ගිහින් ඉතින් මෙයාට උදේ ඉතින් කිරේක දුන්නා. කිරේක දීලා එයාගේ බඩ පිරිච්චින් තියාගන්න ඇඳින් සුටක් සෙල්ලම් කරගෙන අතර මම හනික ගිහලා වොෂ් එකක් දාලා ඒ ටික කරගෙන පට ගාලා ඉන්නවා. ඊට පස්සේ ඉතින් මෙයාව සුටක් මම මේ BM චේන්ජ් කරලා එළියට අරන් යනවා. උදේට රේඩිය වටේන ඔය කුරුල්ලන්ගේ සද්ද ඇහෙන්න වඩ පිට චොට්ටක් බලන්න. ඕමනා හන්ද මම මෙයාව චුට්ටක් එළියට එක්කනවා. එළියට ගිහින් පොඩ්ඩක් ගෝලම් කර ඉඳලා මේ අතුරට කාමරේට එක්කගෙන එනවා අප්පා. ඊට පස්සේ ඇවිල්ලා ඉතින් මේ චුට්ටක් ඇඳේ තියාගෙන පොඩ්ඩක් සෙල්ලම් කර නම්මනා විහිළු කර ඉන්නව ටිකක් වෙලා. මොකද මෙයා උදේට දැන් නැගිටිට පස්සේ මෙයාගේ කෑම එක දෙන්න කලින් මෙයා පොඩි වෙලාවක් හරි මම මෙයාව නිදි කරව ගන්න. මොකද නැත්තම් අර නිදිමතේ මෙයා කන්නේ නැහැ. මේ දඟලනවා ඊට පස්සේ අඬනවා එක විකාරයක්. ඉතින් මම ඊට පස්සේ ඇඳේ තියාගෙන පොඩ්ඩ වෙලාවක් මේ ඔය සෙල්ලම් කරලා එහෙම චුට්ට මෙයාත් එක්ක ටයිම් එක ස්පෙන්ඩ් කරනවා. චුට්ටක් කර මෙයාත් එක්ක සෙල්ලම් කර හිම ඉන්නකොට අර මහන්සිය හන්ද මෙයාට ඊට පස්සේ මේ ඉබේම නිින්ද යනවා. සාමාන්‍යයෙන් ලොකු වෙලාවක් නිදා ගන්න නැහැ. උඩරේම ඕනනම් පැය භාගයක් විනාඩි 45ක් වගේ තමයි මෙයා උදේට නිදාගන්නේ. දැන් නිදි අතරේ මම ඉතින් හනික ගිහිල්ලා මෙයාට උදේට දෙන්න මේ මුංගට ටිකක් තම්බන තමයි මේ අද හිතාගෙන ඉන්නේ. ඊයරම මුංගට වතුර දාලා තිබ්බා. මේ ඔක්කොම බබාට නෙමෙයි අපිටත් එක තමයි තම්බන්නේ. ඊපස්සේ මම අද මෙයාට බ්‍රෙක්ෆාස්ට් එක විදිහට දෙන්නේ මුංගට ස්මෑෂ් කරලා එකටම මේ ආනමාළු ගෙඩි භාගයක් වගේ දාලා තමයි උදේට මෙයාට මම බ්‍රෙක්ෆාස්ට් එක විදිහට දෙන්නේ. මොකද කෑම් කිරේක දෙන්නේ 8ට වගේ නම් පැය 2ක් පැය 3ක් වගේ තියලා තමයි මම මෙයාට ඊට පස්සේ මේ බ්‍රෙක්ෆාස්ට් එක දෙන්නේ. කොහොමද මම වැඩි වෙලාවක් ඉන්න පට ගාලා නැගිටිනවනේ. එයා නැගිටින ටයිම් එක වෙනකොට මම කොහොම හරි මෙයාගේ බ්‍රෙක්ෆාස්ට් එක හදලා ඉවර කරනවා. ඊට පස්සේ ටක් ගාලා එයාගේ ෆීඩින් චාය එක ලෑස්ති කරලා ටික කරලා මෙයාට මේ කැමින් කවන තමයි මේ හදන්නේ. මුල් ටික නම් මෙයා කොහොමද ආසාවෙන් කනවා කට ඇරගෙන එහෙම කරලා පස්සේ කන්නේ කෑ ගහනවා අර පොඩක් රවට්ට තමයි ඉතින් අන්තිමට ඒක කොහොම හරි කවා ගන්න වෙන්නේ. සමහර දවස් තියෙනවා මෙයා ඔක්කොම කනවා. සමහර දවස්වල ඉතුරු කරනවා. මම ඉතින් අර මේ පෝස් කර කවන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙයාත් එක්ක අපි කෑම ගන්නවා නම් මෙයා අර සයින් වගේ කනවා. අද නම් මේ මුං අර ටික කෑවා කොහොම හරි මේ අන්තිම ටිකේදී අර චුට්ටක් කර කොලම් කර තමයි මේ කවගෙන ඔයාලට මම මේක වොයිස් කරනකොටත් මේ මගේ ළඟ ඉඳගෙන කෑ ගහනවා. ඔයාලට ඒ සද්දෙත් ඇහෙනවා ඇති. ඊට පස්සේ ඉතින් එයා කරුණාට පස්සේ අර ටක් ගාලා එයාව ඇඟ සෝදලා ටික කරලා චුට්ටක් සෙල්ලම් කරන්න දානවා. ඊට පස්සේ මම එයාගේ ලන්ච් එකට හදන මම අද මේ ලන්ච් එකට දෙන්නේ සුවඳල් හාල් මල්ගෝවා ගෝටුකොල කැරට් අලගේ දෙන්නේ. තව ඒක ස්මෑෂ් කරගෙන ඉවරනාට පස්සේ මම ඒකට හාල් මැස්ස අර යාළු මාළු එකේ අන්සෝල්ටඩ් හාල් මැස්ස පවුඩර් එකකින් පොඩ්ඩක් දානවා. ඒ ටිකක් තැඹුණාට පස්සේ ඔක්කොම එකට ස්මෑෂ් කරගෙන අර හාල් මැස්ස පවුඩර් එකෙන් පොඩි ප්‍රමාණයක් වගේ තමයි මම එකතු කරන්නේ. මොකද අර ඒකෙන් රහටයි චුට්ටක් මෙයා එතකොට මේ කන්න බලනවා. මම සාමාන්‍යයෙන් අර ඇලර්ජි චෙක් කරලා තමයි මේ යාර කෑම එක දෙන්නේ. මේ ඊට පස්සේ ඉතින් සාමාන්‍යයෙන් මෙයා දවල්ට නිදා ගන්න නැහැ. දැන් අර උදේ නිදා ගන්න ටයිම් එක තමයි. මේ ඊට පස්සේ මම සාමාන්‍යයෙන් දවල්ට කෑම දෙනකොට නම් පොඩක් අර බල්කනි එකේ තියාගෙන තමයි කවනකොට අර වඩ පිට පේනවත් එක්කනේ. ඒතොරයට බෝරින් නෑනේ. මේ කනවා ඉතින් කොහොම හරි අන්තිමට කනකොට නම් ටික විකාරකයි ලොයි පේනවනේ හැටි. මුළු ගේම විනාශ කරනවා කන්න ගියාම. යාට හැන්ද ඕන, කප් එක ඕන, වතුර බෝතලේ ඕන ඔක්කොම යාට ඕන. ඉතින් ඔය කවලේ වුණාට පස්සේ ඉවරයි. ඊට පස්සේ මම එයාට කවනත් කොහොමත් මේ හොට් වෝටර් එකක් මේ තියනවා. ඊට පස්සේ කවුරුනාට පස්සේ මම එයාට පොඩි මෙයා පොඩ්ඩක් නාවල කරලා ඉවර වෙලා අන්දලා ඇඳෙන් තියනවා. ඊට පස්සේ ටිකක් සෙල්ලම් කරගෙන දෙයාම ඉබෙන් නිදාන. ඊට පස්සේ මම එයාට මේ දිනයකට දෙන්න හැදුවේ මේ වටක චුට්ටක් තම්බලා මේ ඇවෝකාඩෝ එකත් එක්ක මම ඒකටම මේ ඔලිව් ඔයිල් පොඩ්ඩකුත් මේ මික්ස් කරනවා. ඒක ටික ඔක්කොම තම්බගෙන ස්මෑෂ් කරගෙන තමයි මේ මම එයාට මේ දිනයකට අද දෙන්න හිතාගෙන ඉන්නේ. අද ඩිනර් එක නම් මෙයා එච්චර මේ ලොකුවට කෑවේ නැහැ. මම හිතන්නේ බඩ පිරලා වෙන්නේ නැති උදේ දවල් දුරි ඔක්කොම කෑවනේ. මම කොහොමද දවල්ට කිරි බොන්නේ නැහැ. මම එයාට උදේ නැගිටගෙන මම කිරි එකක් දෙනවා. ආයේ මේ ඩිනර් එකෙන් පස්සේ අඟ සෝදලා ඒව කරලා ඇඳෙන් තිබ්බට පස්සේ මම ටිකක් සෙල්ලම් කර ඉන්නවා. ඊට පස්සේ එහෙම මෙයා ඉබේම නිදා ගන්නවා. ඊට පස්සේ කොහොමද රැ මැද 10 11ට වගේ මෙයා හැරෙනවා. ඒ ටයිම් එකට මම එයාට ආයි කිරි එකක් දෙනවා. කොහොමද මෙයා දවල්ට කිරි බොන්නේ නැහැ. අර ටයිම් දෙකේ තමයි මෙයා කිරි බොන්නේ. දවල්ට හදිසියෙන් හරි කෑවේ නැත්තම් මම මෙයාට කිරි එකක් දෙනවා. ඉල්ලුවක් දෙනවා. නම් අද vlog එක අපි මෙතනින් ඉවර කරනවා. මට අර මෙයාගේ ඩිනර් එකේ නම් මේ අන්තිම ක්ලිප්ස් ටික පොඩ්ඩක් ගන්න
මිස් වුණා වෙන්ද තරන්න මෙයා කෑවේ නැහැ පීඩින් ජැකට් හිටියේ නෑ මේ පොඩ කඩන්න එහෙම ගත්තා ඒ නිසා මම මුකට අරගෙන තමයි ඉතුරු ටික කැවුවේ ඒත් මට ඔක්කොම ටික නවට කවා ගන්න බැරි වුණා සමහර දවස් තියෙනවා මෙයා ඔක්කොම කනවා සමහර දවස් වලට කන්නේ එහෙනම් ඉතින් අපි ගිහින් එන්නම් තවත් අලුත් vlog එකකින් හම්බෙමු bye thank you for watching bye